සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ කාන්තාවන්ට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථා 10ක් ගැන. ඉතින් ඔයත් මේ ස්වයං රැකියා 10න් එකක් හරි try කරොත් අනිවාර්යෙන් මාසෙකට ලක්ෂයකට වඩා හොයාගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවාද මේ ස්වයං රැකියා අවස්ථා 10 කියලා. අංක 1 බිම්මල් වගාව. මස් මාළු කන්න නැති ගොඩක් දෙනා කැමති මෙන්න මේ බිම්මල් එහෙමත් නැත්නම් හතු ආහාරයට ගන්න. ඉතින් ඒකින්ද වෙළඳපොළ තුල ඉහළ ඉල්ලුමක් මේ වෙද්දි බිම්මල් වලට තියෙනවා. අද වෙද්දි ගොඩක් වෙඩින්ස් වලට පවා මෙන්න මේ හතු වර්ග හදනවා. ඉතින් ඔයාලා මේ බිම්මල් වගා කරනවා නම් ඒකටම වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා. ඔයාලට අමුතුවෙන් වෙළඳපොළක් හොයන්න දෙයක් නැහැ. මොකද ඕනම සිල්ලර කඩේක එළවලු කඩේක උනත් මෙන්න මේ බිම්මල් වගා කරලා අලෙවි කරගන්න පුළුවන්. මේ බිම්මල් වල විවිධ වර්ග තියෙනවා. මුතු බිම්මල් කියනවා, පිදුරු බිම්මල් කියනවා, බොත්තම් බිම්මල් කියනවා. මේ වගේ විවිධ වර්ග තියෙනවා. ඊටත් අමතරව මේකට ලී මඩුවක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ ලී මඩුව ඇතුළේ තමයි මේ බිම්මල් වගා කරන්නේ. ඔයාලට මේ බිම්මල් වගා කිරීම ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. YouTube එකේ ගොඩක් වීඩියෝ මේවා ගැන දාලා තියෙනවා. ඒව බලුවොත් ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් කරන්නේ ඔයාලට අදහස් දෙන එක. මං ඉස්සරහට මේවා එකින් එක වීඩියෝත් එක්ක සම්පූර්ණව කරන්නේ කොහොමද කියලා ඔයාලට අරගෙන එන්නම්. වෙළඳපොලේ බිම්මල් පැකට් එකක් මේ විදිහේ රුපියල් 100ට වගේ විකිනෙනවා. එතකොට අපි මේ පැකට් එකක් කඩේට දාන්නේ රුපියල් 80 ගානේ. ඔයා නිකමට හිතලා බලන්න ඔයාලට පැකට් 100ක් දවසට විකුණ ගන්න පුළුවන් නම් කොච්චර ආදායමක් හොයාගන්න පුළුවන්ද කියලා. අනිත් කාරණේ තමයි මේකට ලොකුවට මහන්සියක් වෙන්න දෙයක් නැහැ. ඕනම කාන්තාවකට මෙන්න මේ බිම්මල් ව්‍යාපාරය ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. අංක 2 පොරි පැකට් කිරීමේ ව්‍යාපාරය. පොරි පැකට් එහෙමත් නැත්නම් පොප්කෝන් කියලාත් මේවා හඳුන්වනවා. මේ පොරි පැකට් හදන්න බඩිරුංගුවට අවශ්‍ය වෙනවා, ලුණු අවශ්‍ය වෙනවා, පොල් තෙල් අවශ්‍ය වෙනවා. මේ වගේ සරල දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් මේක රෙජිස්ටර් කරලා ඔයාගේ නමකින් වෙළඳපොළට නිකුත් කරන්න. මේකේ ලාභය ගැන කිව්වොත් හොඳ ලාභයක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකකට එකක් ඔයාට ලාභ විදියට තියාගන්න පුළුවන්. අංක 3 කඩදාසි බෑග් නිෂ්පාදනය. කඩදාසි බෑග් කිව්වහම මේකත් ලොකු පරාසයක විහිදෙන බිස්නස් එකක්. සමහරක් විට වඩේ කරත්තයකට අවශ්‍ය කඩදාසි බෑග් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෂෝටීස්, බන් වර්ග මේ වගේ ආහාර දාන්න පුළුවන් කඩදාසි බෑග් වර්ගයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්මෝල් බිස්නස් වලට ඕනි බෑග් වෙන්න පුළුවන්. ඔයාලට තේරුම් ගන්න මේ මම දාන ෆොටෝත් බලන්න. එතකොට ඔයාලට පොඩි වැටහීමක් ඇති වෙයි. ඉතින් මේ වගේ කඩදාසි බෑග් වර්ග ගොඩක් තියෙනවා. මුලින්ම පොඩි බෑග් වර්ග ප්‍රමාණයක් පටන් අරගෙන එන්න ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරගන්න පුළුවන්. දැන් මේ කඩදාසි බෑග් වර්ග විකුණගන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අපි හිතමු ඔයා හදන්නේ වඩේ කරත්තයකට ඕනි කවර කියලා. ඔයාට පුළුවන් කෙලින්ම මේ වඩේ කරත්තව කරන කට්ටියත් එක්ක කතා කරලා ඒවා එයාලට විකුණන්න. එහෙම නැත්නම් ඔයා හදන්නේ ෂෝටීස්, බන් මේ වගේ ආහාර වර්ග දාන්න පුළුවන් කඩදාසි බෑග් නම් ඔයාට පුළුවන් ඔයාලා පැත්තේ තියෙන කෑම කඩවල වලට අලෙවි කරන්න. අනිත් කාරණාව තමයි මේ දේවල් ඔයාට පුළුවන් බුක් ෂොප් වලට උනත් අලෙවි කරන්න. සමහර හાર્ඩ්වෙයාර් වල ඉඳන් මෙන්න මේ කඩදාසි බෑග් වර්ග විකුණන්න තියෙනවා. බ්‍රවුන් පේපර් කවර් උනත් එහෙමයි. ඕනම බුක් ෂොප් එකකට, සිල්ලර වෙළඳසැලකට මේ ඕනම එකකට අලෙවි කරගන්න පුළුවන්. ඊටත් අමතරව මේ කඩදාසි බෑග් වර්ග දැන් ගොඩක් ස්මෝල් බිස්නස් වලට ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ ස්මෝල් බිස්නස් ටාගට් කරලා ඔයාගේ කඩදාසි බෑග් එක නිෂ්පාදනය කරන්න. හැබැයි මේ කඩදාසි බෑග් නිෂ්පාදනය කරද්දී හොඳ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන්න. ඒ වගේ මේවා සකස් කරද්දී හරි ක්වොලිටියට සකස් කරන්න. මොකද මේ කඩදාසි බෑග් වර්ග නිෂ්පාදනය කරන්නේ ගම් ගාලා. ඉතින් මේ කඩදාසි බෑග් හරියට ගම් ගාලා ඇලෙව්වේ නැත්නම් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වුණොත් ඔයාගේ නිෂ්පාදනය කවුරුත් ගන්න එකක් නැහැ. ඉතින් මේ ඔයා හදන කඩදාසි බෑග් වර්ගයේ ක්වොලිටිය ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. අංක 4 සබන් නිෂ්පාදනය. මේ සබන් වර්ග වලටත් වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ සබන් වර්ග හදන්න කෝස්ටික් සෝඩා, සෝඩියම් සිලිකේට්, පොල් තෙල්, විවිධ වර්ණකාරක, සුවඳකාරක මේ දේවල් මූලික වශයෙන් අවශ්‍ය වෙනවා. මේ සබන් වර්ග හදන හැටිත් ඔයාට YouTube එකේ වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා ක්වොලිටි සබන් වර්ගයක් හදනවා නම් ඔයාට පුළුවන් ඒක වෙළඳපොලේ අලෙවි කරන්න. ඔයාගේ නමකින් ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔයා හදන සබන් නිෂ්පාදනයේ ක්වොලිටි නම් මිනිස්සු නැවත නැවත ඒවා මිලදී ගන්නවා. අනික් කාරණාව තමයි වෙළඳපොලේ මේ වෙද්දී තරඟකාරී සබන් නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. ඔයා මේ සබන් නිෂ්පාදනය වල මිල තීරණය කරද්දී වෙළඳපොලේ තියෙන මිලට වඩා පොඩි ප්‍රමාණයක් අඩුවෙන් මිල තීරණය කරන්න. මොකද එහෙම වුණොත් තමයි මිනිස්සු අතරට ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඉක්මනින් යවා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ගාන අඩුයි නම් පාරිභෝගිකයින් ඔයාගේ නිෂ්පාදනයක් මිලදී ගන්න පෙළඹෙනවා.
ඉතින් මේ සබන් නිෂ්පාදනය වුණොත් ඔයාට එකකට එකක් තියාගන්න පුළුවන්. ඔයා විකුණන සබන් කැට ප්‍රමාණයත් එක්ක ඔයාගේ ආදායම වැඩි කරගන්නත් පුළුවන්. අංක 5 පාසල් ළමයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම. මේකෙදි වෙන්නේ එක වසර ඉඳන් 5 වසර දක්වා වගේ ළමයින්ට ඉගෙන ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය පැකට් කරන එක. මම ඔයාලට උදාහරණ කිහිපයක් දෙන්නම්. එතකොට ඔයාලට මේ මොකද්ද කියලා අවබෝධ වෙයි. දිලිසෙන කුඩු, මද ටියට, පොඩි ස්ටිකර් වර්ග, විවිධ ධාන්‍ය ඇට වර්ග මේ වගේ දේවල් පැකට් කරලා ඔයාට බුක් ෂොප් වලට දාන්න පුළුවන්. මීටත් අමතරව විවිධ මල් වර්ග, කොළ වර්ග, චූටි මෝටර්, ලයිට්, බැටරි මේවා එකිනෙකට සම්බන්ධ වෙලා ස්විච් එකකින් පත් වෙන්න හදලා ඒවා නිෂ්පාදනය කරලා ඒවා පැකට් කරලා විකුණනවා. මේවා ගොඩක් ඉගෙන ගන්න ළමයින්ට අවශ්‍ය වෙනවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඔයාට පැකට් කරලා විකුණන්න පුළුවන් නම්. ඔයාට මේවා ගැන වැඩිදුර අවබෝධයක් ගන්න පුළුවන් පාසලක් ඉස්සරහා තියෙන බුක් ෂොප් එකකට ගිහිල්ලා බලන්න. ඒ බුක් ෂොප් වල තියෙන දේවල් එක්ක ඔයාට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේවට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැති හින්දා ඕනම කාන්තාවකට ලේසියෙන්ම ගෙදර ඉඳන් මේවා පැකට් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් පැකට් කරලා ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අංක 6 ලියුම් කවර නිෂ්පාදනය. ලියුම් කවර ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනේ. විවිධ ප්‍රමාණයන් වල ලියුම් කවර තියෙනවා. ඉතින් මේ සයිසස් වලට ඔයාට පුළුවන් ලියුම් කවර හදලා ඕනම කඩේක ඕනම බුක් ෂොප් එකකට අලෙවි කරන්න. ඔයාට මේ ලියුම් කවර නිෂ්පාදනය කරන්න ඕනේ අමුද්‍රව්‍ය පිටකොටුවෙන් අඩුවට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ලියුම් කවරක තියෙන අවශ්‍යතාවය එදා ඉඳන් අද වෙනකල් කිසිම අඩුවක් වෙලා නැහැ. මොකද තාක්ෂණය කොච්චර දියුණු වුණත් අදටත් මේ තැපැල් මාර්ග හරහා ගනුදෙනු ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ ලියුම් කවර නිෂ්පාදනය කියන්නේ. ඉතින් ලියුම් කවරයක් වෙළඳපොලේ විකිනෙන මිලත් එක්ක ඔයා තීරණය කරන්න ඔයාට කොහොම ලාභයක් තියාගන්න පුළුවන්ද කියලා. අංක 7 රස කැවිලි නිෂ්පාදනය. ඔන්න ඉතින් ඔයත් කෑම හදන්න කැමති කාන්තාවක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ සොයන් රැකියාව පටන් ගන්න. පොල් ටොපි, තල කැරරි, කිරි ටොපි, සීනි මුරුක්කු, ජුජුබ්ස් මේ වගේ ගොඩක් ස්වීට් ආහාර වර්ග තියෙනවනේ. ඔයාට පුළුවන් මෙන්න මේ ස්වීට් ආහාර වර්ග නිෂ්පාදනය කරලා ඒවා ඇසුරුම් කරලා වෙළඳපොළට නිකුත් කරන්න. ඔයාට පුළුවන් මේ රස කැවිලි හදන විදිහ YouTube එක හරහා වුණත් ඉගෙන ගන්න. මේ රස කැවිලි නිෂ්පාදන වර්ග වලට ඉතාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ එක රස කැවිලි වර්ගයක් රුපියල් 10 ගානේ තමයි අලෙවි වෙන්නේ. මේ බෝතල් වලට මෙන්න මේ රස කැවිලි වර්ග කෑලි 75ක් කෑලි 100ක් වගේ ඇසුරුම් කරලා එනවා. සාමාන්‍යයෙන් අපි හිතමු මේ එක බෝතලයක කෑලි 75ක් තියෙනවා කියලා. එතකොට මේකේ ප්‍රයිස් එක ගහන්නේ 750යි කියලා. ඔයාට පුළුවන් මේ බෝතලයක් රුපියල් 500ට 550ට 600ට වගේ මිලකට කඩවල වලට අලෙවි කරන්න. ඔයාට මේ බෝතලයක් නිෂ්පාදනය කරන්න කොස්ට් එක විදිහට රුපියල් 200 250ක් වගේ මුදලක් තමයි යන්නේ. ඉතින් ඔයාලට එකකට එකක් ලාභයක් විදිහට මේ රස කැවිලි නිෂ්පාදනය කරලා ආදායමක් හොයාගන්න පුළුවන්. අංක 8 ඇන්තෝරියම් වගා කිරීම. ඔන්න වවන්න කැමති කාන්තාවන්ට මෙන්න මේ සොයන රැකිය අවස්ථාව පටන් ගන්න පුළුවන්. මං එහෙම කිව්වේ එක්කෙනෙක්ට එක්කෙනෙක් කැමති දේවල් වෙනස්. ඉතින් ඔයාලා කැමති දෙයක් මේ බිස්නස් එකක් විදිහට කරනවා නම් ඒ බිස්නස් එක ආසාවෙන් කරන්න පුළුවන්. ඒකේ ව්‍යාපාරයේ දියුණුවට බලපානවා. ඉතින් මේ ඇන්තෝරියම් වගාව කියන්නේත් මාසෙකට ලක්ෂයකට වඩා හොයාගන්න පුළුවන් සොයන රැකිය අවස්ථාවක්. ඔයාලට පුළුවන් මේ ඇන්තෝරියම් පැල වගා කරලා ඒව මල් පෝච්චි වල පැල කරලා ඒව අලෙවි කරලා හොඳ ආදායමක් ලබන්න. අංක 9 රෙදි බෑග් නිෂ්පාදනය. ඔන්න මහන්න කැමති කට්ටියට පුළුවන් මෙන්න මේ සොයන රැකියාව පටන් ගන්න. මේ වෙද්දී වෙළඳපොලේ පොලිතින් බෑග් වලට වෙනම මුදලක් අය කරන හින්දා මේ රෙදි බෑග් වලට පාරිභෝගිකයන් තුල ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක අවස්ථාවක් කරගන්න. මේ රෙදි වලින් හදන විවිධ බෑග් වර්ග තියෙනවා. සුපර් මාකට් බෑග්, ඒ කියන්නේ ග්‍රොසරි බෑග් තියෙනවා. ඊටත් අමතරව ලන්ච් බෑග් තියෙනවා. මේ වගේ එක එක බෑග් වර්ග තියෙනවා. මේ බෑග් වර්ග සුපර් මාකට් වල විකුණන්න තියෙනවා. සිල්ලර කඩවල විකුණන්න තියෙනවා. ඉතින් ඔයාලට අමාරු වෙන්නේ මේ රෙදි බෑග් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන්න. ඔයාලට අවශ්‍ය නම් ඒකට ලෝගෝ එකක් ඇඩ් කරලා ඒකට ලස්සන ඩිසයින් එකක් ඇඩ් කරලා ලස්සන බෑග් එකක් මහන්න පුළුවන්. එහෙමනොත් මේ පාරිභෝගිකයෝ ඔයාගේ බෑග් එක මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හරි එහෙනම් අපි බලමු අවසාන සොයන රැකිය අවස්ථාව මොකක්ද කියලා. අංක 10 පාවාහන් නිෂ්පාදනය. හරි, පාවාහන් වලට වෙළඳපොලේ තියෙන ඉල්ලුම ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතා ඉහළ ඉල්ලුමක් පාවාහන් වලට තියෙනවා. හැබැයි මේ පාවාහන් නිෂ්පාදනය කරන්න පොඩි ප්‍රාග්ධන මුදලක් වියදම් වෙනවා. ඒ කියන්නේ මේකට කටින් මැෂින් එකක් තියෙනවා, රබර් සීට් ගන්න ඕනි, ඊට පස්සේ රබර් පටි ගන්න ඕනි. මේ පාවාහන් ලස්සන කරන්න පොඩි අච්චු තියෙනවා, ඊළඟට ස්ටිකර් තියෙනවා. ඉතින් ඔයාට මේ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඔයාට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් සොයන රැකියාවක් තමයි පාවාහන් නිෂ්පාදනය කියන්නේ. මේවට ඕනි මැෂින් විවිධ මිල ගණන් යටතේ තියෙනවා. විදුලියෙන් ක්‍රියාත්මක වෙන මැෂින් තියෙනවා,
විදුලිය නොමැතිව අතින් කරන්න පුළුවන් මැසින් තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදුලිය නැතිව කරන්න පුළුවන් මැෂින් එක ඔයාලට ලක්ෂයකට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. විදුලිය නිෂ්පාදනය කරන මැෂින් එකක් නම් සාමාන්‍යයෙන් ලක්ෂයකමාරක් දෙකමාරක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ මුදල වියදම් කරලා මේ පාවා නිෂ්පාදනය පටන් ගන්න පුළුවන් කියන්නේ ඔයාලට අනිවාර්යෙන් මාසෙකට ලක්ෂ 2-3ක් වුණත් හොයා ගන්න පුළුවන්. මොකද මේ එක සෙරෙප්පු ජෝඩුවකට ඔයාලට කොස්ට් එක යන්නේ රුපියල් 150ක් වගේ. ඉතින් ඔයාලට මේ සෙරෙප්පු ජෝඩුවක් වෙළඳපොලේ රුපියල් 300කට 400කට 500කට උනත් විකුණ ගන්න පුළුවන්. මේ පාවා නිෂ්පාදනය කරන්න කොහොමද කියලා මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඊටත් අමතරව ඔයාලට පුළුවන් මේ YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒව බලලා හොඳට අධ්‍යයනය කරලා මේ මැෂින් අරගෙන ඔයාලට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. හරි, කාන්තාවන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියාව අවස්ථා 10ක් ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාට හිතට වැදුණු ස්වයං රැකියාව මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉස්සරහට මම මේ ස්වයං රැකියාව අවස්ථා ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා වෙන වෙනම වීඩියෝ අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම එක්කව වෙලා ඉන්න කියලා මං ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. දියුණු වෙන්න ආසාවෙන් ඉන්න ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් මං ඉක්මනටම එන්නම්.